හොඳයි ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා බාහිර උපාදී පළමු හඳුන්වා දීමේ දේශනය ඔයාලට මුලින්ම මම පිළිබඳ පොඩි විස්තරයක් පැහැදිලි කරලා ඉන්නම් මම අනුරාධ තෙන්නකෝන් එතකොට මම මේ වෙනකොට වසර 6කට වැඩි කාලයක් බාහිර උපාදී බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට දේශන පවත්වලා තියෙනවා. එතකොට මගේ දේශන වලට සම්බන්ධ වෙච්ච බොහෝ පිරිසක් හොඳ ප්‍රතිඵල ලබාගෙන අපි කියන්නේ රිපීට් වෙන්නේ නැතුව කැම්පස් භාෂාවෙන් කියනවා නම් ඇන ගන්නේ නැතුව නේද? ඇන ගන්නවා කියලානේ කියන්නේ. ඇනයක් ගන්නවා කැම්පස් උපසංස්කෘතියේන ඒ වචනේ විභාගයේ අසමත් වෙන එකට. ඇන ගන්න නැතුව වැඩේ ගොඩ දාගත්තා. ගොඩක් මගේ ක්ලාසස් ඇවිල්ලා. ඉතින් ඔයාලා විශ්වවිද්‍යාලයෙන් ඔයාලට උපදෙසුත් දෙනවා බාහිර උපාධි වලට පන්ති යන්න අවශ්‍ය නැහැ කියලා. ඒක ඔයාලා අතේ තමයි මේ තීරණය තියෙන්නේ. නමුත් මම මගේ අත්දැකීම් අනුව කියන්නම්. LMS වල මේ විෂය නිර්දේශය කියලා දෙනවා. විෂය නිර්දේශයට අදාළ යම් යම් සටහන් ලබා දෙනවා. සහ ස්ලයිඩ් මගින් තමයි මේක පැහැදිලි කරන්නේ. නමුත් මම හිතනවා ඔයාලා විද්‍යාර්ථයෙක් විදිහට ඒ ටික ප්‍රමාණවත් මදි ඔයාලට විභාගයට හොඳින් මුහුණ දෙන්න. මෙතන තමයි ගැටලුව තියෙන්නේ. විභාගයට හොඳින් මුහුණ දෙන්න විශ්වවිද්‍යාලයේ LMS මාර්ගගත දේශනා හරහා ලබා දෙන ඒ සටහන් සහ දේශන ශෛලීන් ප්‍රමාණවත් නොවනවා කියන එක තමයි මගේ අදහස. සහ සමහර දරුවෝ ටික කාලයක් යනකොට මේ යථාර්ථය තේරුම් ගන්නවා. මේක ගොඩාක් වෙලාවට තේරුම් ගන්නේ විභාගයේ අසමත් වුණාම. හරිද? ඒතකොට විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය ඔවුන්ගේ ආකෘතියට දේශන පවත්වනවා. ඉතින් විශ්වවිද්‍යාලයේ සමහර වෙලාවට ඒ ලෙක්චර්ස්ලා ඒ දේශන ශාස්ත්‍රීය විදිහට තමයි ගොඩක් උගන්වන්නේ. මොකද මේක ශාස්ත්‍රීය විෂයක්. එතකොට ශාස්ත්‍රීය විදිහට උගන්වනකොට ටිකක් අර ගැඹුරු තැන් වැඩි, බරසාර වැඩි, වචන තේරෙනවා අඩුයි. ඒතර මම ඔයාලට කරන්නේ ඔයාලට මේ විෂය සරලව කියලා දෙනවා. මේක අපේ උසස් පෙළ ළමයෙකුට එහෙම නැත්නම් අපොස සාපෙළ පුරවැසි අධ්‍යාපනයට උගන්වන ළමයෙකුට වගේ මේ විෂය සරලව කියලා දෙනවා. සහ ඊටාම වැදගත් දේ මම ඔයාලට කිසිම තැනක PDF ලබා දෙන්නේ නැහැ. මම මගේ සටහන මම දේශනයේ වෙලාවේ තමයි ලබා දෙන්නේ. එතකොට මේ සටහන් ටික හරියට විධිමත්ව ලියා ගන්න එක ඔයාලගේ වගකීම. මම හොඳට උගන්වන එක මගේ යුතුයකම. ඔයාලා දේශන ටික විධිමත්ව ලියා ගන්න එක ඔයාලගේ වගකීම. එතකොට මේක ගොඩක් වෙලාවට ඔයාලා රෙකෝඩින් එක බලන්නේ. එතකොට රෙකෝඩින් එක හිමීට නිමාඩු පාඩුවේ බලලා සටහන ස්කිප් නොකර නේද? Tamanට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වේගයෙන් ඒ රෙකෝඩින් එක පංච් කරගෙන සටහන ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලයිව් දේශනයට සම්බන්ධ වෙලා ඒ අතරෙත් සටහන ලියා ගන්න පුළුවන්. ලයිව් මම ටිකක් සටහන දෙනකොට සමහර වෙලාවට ගොඩක් අයගෙන චෝදනාව වේගෙ වැඩි සර් කියලා. එතකොට ගොඩාක් වෙලාවට ඉතින් මේ විශාල සටහන් ප්‍රමාණයක් දෙන්න තියෙන හින්දා වේගයෙන් ටිකක් කියන්නත් සිද්ධ වෙනවා. හැබැයි ලයිව් ඇවිල්ලා ඔයාලා සටහන ලියා ගන්නවා නම් ඒක ඔයාලට අමතර වාසියක් වෙනවා. මොකද ඒකෙන් ඔයාලගේ ලිවීමේ හැකියාව, වේගයෙන් ලිවීමේ හැකියාව ඔයාලගේ වැඩි දියුණු වෙනවා. මතක තියාගන්න බාහිර උපාධි විභාගය දේශපාලන විද්‍යාව POLS කියලා අපි හඳුන්වන්නේ. මේකේ තියෙනවා කාණ්ඩ දෙකක්, කොටස් දෙකක් තියෙනවා. මම පැහැදිලි කරන්නම්. එතකොට පේපර් දෙකක් තමයි තියෙන්නේ. පේපර් දෙකේ ප්‍රශ්න 5කට උත්තර ලියා ගන්න එක තමයි ඔයාලා පුහුණු වෙන්න ඕනේ. ප්‍රශ්න 10ක් අහනවා. 10න් 5කට උත්තර ලියන්න තියෙන එක ප්‍රශ්නෙකට ලකුණු 20යි. ඉතින් ඔයාලා දන්නවා දැන්ටත් දේශනවල ශෛලීන් ඒ කියන්නේ විශ්වවිද්‍යාල වලට මේ ගැන පැහැදිලි කරලා ඇති. කොයි විදියටද සාමාර්ථ ලැබෙන්නේ? අපි කියනවා සාමාන්‍යයෙන් විභාගයේ සමත් වෙන්න C සාමාර්ථයක් හෝ C+ එකක් වගේ තිබ්බනම් ඇති කියලා. නමුත් ඔයාලට හොඳ GPA එකක් හදාගන්න සහ හොඳ ප්‍රතිඵල ලේඛනයක් හදාගන්න එකක් A- එකක් තිබ්බහම තමයි ඒකේ වඩාත්ම සාර්ථක වෙන්නේ. ඒ නිසා නිසක වශයෙන් මේ විෂයට ඒ සාමාර්ථයක් ගන්න පුළුවන් පිළිවෙලට වැඩ ටික කරොත්. නිසක වශයෙන්ම මේ විෂයට ඒ සාමාර්ථයක් ගන්න පුළුවන් අපේ පන්ති වලට සම්බන්ධ වුණොත්. මොකද
මගෙන් ඉගෙනගත්ත බොහෝ දරුවෝ රිපීට් වෙච්ච දරුවෝ පවා ගොඩක් වැඩිහිටි විද්‍යාර්ථයින් මේ විෂය හොඳට ගොඩ දාගෙන තියෙනවා සරලව මේ දේ තේරුම් අරගෙන. right. මම මේ ටික තමයි හඳින්වීමේදී මුලින්ම පැහැදිලි කරන්නේ. මේ පන්තියට සහභාගී වීම නොවීම ඔබ සතුයි. ඔබට මම අතිරේක උදව්වක් මේ කරන්නේ. එතකොට මගේ තියෙන දැනුම මම වෙබ් වලට සරල කතාව අලෙවි කිරීමක් කරන්නේ. හැබැයි ඊටාම සාධාරණ මුදලකට විශාල මුදල් අය කිරීමක් නැහැ. රුපියල් 1000ක මුදලකට තමයි මුළු මාසයටම අදාළ දේශන වලට අය කිරීම කරන්නේ. එතකොට මාසයකට දේශන 4ක් පැවැත්වෙනවා. එතකොට පැය 8ක දේශන පවත්වනවා. එතකොට ඒ දේශන 8 පැය 8 වෙනුවෙන් තමයි රුපියල් 1000ක මුදල අය කිරීම කරන්නේ. එතකොට මම දේශපාලන විද්‍යාවේ මූලික අදහස, මූලික සංකල්ප සහ ඔයාලගේ විෂය නිර්දේශයේ මුලින්ම පැහැදිලි කරලා ඉන්නවා. අපි ගත්තොත් මේ විෂය බොහොම පැරණි විෂයක් ළමයි. දැන් මේ විෂය නිර්දේශය මට අවශ්‍ය නම් ඔයාලා ගෲප් එකට දාන්න පුළුවන්. ඔයාලා හැමෝම ගාව විෂය නිර්දේශය තියෙනවා. හරිද? එතකොට මේ විෂය නිර්දේශයේ මෙන්න මේ කොටස් තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන පළවෙනි අවුරුද්ද. අපි කියනවා මේක ඔයාලගේ කෙටි ආකෘතියෙන් හඳුන්වන්නේ POLS කියලා. එතකොට 18යි 214 තමයි පළවෙනි අවුරුද්දේ අධ්‍යයන සමාහාර 4ක් ක්‍රෙඩිට් 4ක් හම්බෙන කොටස 18යි 214 දේශපාලන විද්‍යාව පිළිබඳ හඳුනා ගැනීම. ඊළඟට 18යි 224 ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය ලංකාවේ ආණ්ඩු ක්‍රමය. හරිද? එතකොට මේ දෙකට තමයි සමාහාර ඒකක 4 සමාහාර ඒකක ක්‍රෙඩිට් 8ක් හම්බෙන්නේ. එතකොට මේ ස්වභාවය සහ ලංකාවේ ආණ්ඩුකරණය ලංකාවේ ආණ්ඩු ක්‍රමය පිළිබඳව තියෙන කොටස් වල අනු කොටස් මොනවද? අපි දේශපාලන විද්‍යාව කියන විෂය හඳුනා ගැනීමේදී ඔයාලට මේ විෂය සමහර විට උසස් පෙළට කරලා තියෙන්නත් පුළුවන්. උසස් පෙළට කරලා තියෙන්නත් පුළුවන්. උසස් පෙළට නොකර ඉන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ විෂයේ මුලින්ම තියෙන්නේ දේශපාලන විද්‍යාවේ මූලික સિદ્ધාන්ත. සරලම කතාව මූලිකම સિદ્ધාන්ත ටික තියෙනවා. එතකොට මූලික સિદ્ધාන්ත මොනවද? සරලම කතාව. දේශීය පාලනය, රට පාලනය කිරීමේ විද්‍යාව, දේශපාලන විද්‍යාව. මේක ඔයාලා පුරවැසි වලට දේශපාලන විද්‍යාව කරලා තියෙනවා නම් ඉගෙනගෙන ඇති. මේක ආරම්භ වෙන්නේ ග්‍රීසියේ. ග්‍රීසියේ ඇතැන්ස් කියන පෞර රාජ්‍ය ඇතුලේ. ඒ කාලේ ඔය දැන් තියෙන ලෝකේ රටවල් ළමයි තිබ්බේ නෑ. දැන් නම් අපි කියනවා නූතන ජාතික රාජ්‍යයන් කියලා. ඒ නූතන ජාතික රාජ්‍යයක් අහලා තියෙනවා භූමියක්, ජනගහනයක්, ආණ්ඩුවක්, ස්වාධිපති බලයක් තියෙනවා. ඒ කාලේ එහෙම ජාතික රාජ්‍යයන් තිබ්බේ නෑ. අවිධිමත් ගෝත්‍රික කණ්ඩායම් රාජාණ්ඩු පාලන තිබ්බේ. මේව අපි කියනවා පූර්ව නූතන රාජ්‍ය මාදිලි කියලා. නූතන ජාතික රාජ්‍යයන් හැදෙන්න කලින් තිබුණු රාජ්‍ය මාදිලි. එහෙම තිබුණු රාජ්‍ය මාදිලියක් තමයි මේ ග්‍රීක පෞර රාජ්‍ය මාදිලිය. මේක කුඩා රාජ්‍යයක්. මේ රාජ්‍ය ඇතුලේ කුඩා ජනගහනයක් හිටියේ නගරයේ පදනම් කරගෙන. එතකොට අපි ලෝකේ පළවෙනි යුද්ධය කියලා හඳුන්වන ඔය පෙලපෝනියානු යුද්ධය ස්පාටා සහ ග්‍රීක පෞර රාජ්‍යයන් අතර ඇති වෙන්නේ. එතකොට මේ වගේ රාජ්‍යයන් වල රාජ්‍ය පාලන එක එක විදිහට තිබුණා. මේ රාජ්‍ය පාලන පිළිබඳව අධ්‍යයනය කරන්නේ ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල්. ඒ හින්දා ඔහු අපි දේශපාලන විද්‍යාවේ පියාව ලෙසට සැලකනවා. කාටද? ඇරිස්ටෝටල්. ඒතර ඔහුගේ ගුරුවරයා ප්ලේටෝ. ප්ලේටෝගේ ගුරුවරයා සොක්‍රටිස්. මේ ඔක්කොම දාර්ශනිකයෝ. ඒතර දාර්ශනිකයෙක් කියන්නේ ළමයි මම ගුරුවරයෙක් ඔයාලට මේ විෂය කියලා දෙන්න. මම දාර්ශනිකයෙක් නෙමෙයි. ඇයි මං දාර්ශනිකයෙක් නොවෙන්නේ? දාර්ශනිකයා කියන්නේ දැනුම හොයාගත්ත කෙනා. ඔහු දැනුම හොයාගන්නේ ඔහු විසින් ස්වයං අධ්‍යයනයක් කරලා. විද්‍යාඥයා දැනුම ගොඩනගන්නේ දත්ත තොරතුරු මත පර්යේෂණ කරලා. ඒක විද්‍යාත්මක වාදය. දර්ශනවාදයේ තියෙන්නේ
යම් පුද්ගලයෙකුට පුළුවන් යම් සිද්ධියක් පිළිබඳව අතිමූලික ප්‍රශ්නයක් අහන්න. එයාගේ හිතින් අහනවා මේක මොන වගේද? ඊට පස්සේ ප්‍රශ්නය පිළිබඳව අර්ථය එයා පැහැදිලි කරගෙන ඒ ප්‍රශ්نين ලෝකෙට කොච්චර යහපතක් අයහපතක් වෙන්න පුළුවන්ද? එයා කල්පනා කරන සංසිද්ධියෙන් යහපත් අයහපත් පැත්ත මොකද්ද? හොඳ නරක මොකද්ද කියලා ප්‍රතිමානී මිනුම් දඬු ලබා දෙනවා. ඔක තමයි දර්ශනවාදයේ මූලිකම බේසික් එක. එතකොට ඇරිස්ටෝටල් මොකද කරන්නේ? අර ග්‍රීක පෞර රාජ්‍යයන් වල තියෙන රාජ්‍ය පාලනයන් ගෝත්‍රිකයෝ රට පාලනය කරනවා. එහෙම නැත්නම් මිලිච්චියෝ රාජ්‍යයන් සිවිලයිසේෂන් වෙච්ච නැති අය රාජ්‍යයන් පාලනය කරනවා ගෝත්‍රික විදිහට. මිලිච්ච විදිහට. සමහර වෙලාවට පුරවැසි සභා හදාගෙන රට පාලනය කරා. මේක ඇරිස්ටෝටල් කිව්වේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඒ කියන්නේ රටේ හිටපු පිරිමි පුරවැසියෝ. ඒ කාලේ පුරවැසි භාවයේ ළමයි හම්බුනේ පිරිමින්ට පමණයි. ධනවත් බලවත් පිරිමි. වහලුන්ට, කාන්තාවන්ට, විදේශිකයන්ට, සංක්‍රමණිකයන්ට පුරවැසි භාවය ලැබුණේ නැහැ. හරිද? එතකොට මෙන්න මේ ආකාරයට පුරවැසියෙකුට එකතු වෙලා බහුතර අදහස් අනුව තීරණ ගැනීම ඇරිස්ටෝටල් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී කියලා හැඳින්වුවා. කුඩා කණ්ඩායමක් එකතු වෙලා රාජ්‍ය පාලනය කිරීම කතිපය අධිකාරිය විදිහට හැඳින්වුවා. ඊට පස්සේ ගෝත්‍රික කල්ලි පාලන ප්‍රජාපීඩක පාලනයන් විදිහට හැඳින්වුවා. රජ කෙනෙක් රට පාලනය කරනවා රාජාණ්ඩු විදිහට හැඳින්වුවා. මේ විදිහට මෙයා තුලනාත්මකව සංසන්දනය කරමින් තුලනාත්මක කියන්නේ සංසන්දනය කිරීම සංසන්දනය කරමින් ආණ්ඩු ක්‍රමයන් 156ක් විතර පෞර රාජ්‍යයන් 156ක් විතර සංසන්දනය කරමින් හදාරනවා. ඒ ඔස්සේ තමයි ඔහු ලියන්නේ පොතක් The Politics කියලා. The Politics කියන කෘතිය ඇතුලේ තමයි ඔහුගේ සියලුම දේශපාලන සිද්ධාන්ත තියෙන්නේ. ඒතකොට රාජ්‍ය පාලනය, දේශපාලනය, රට පාලනය මේ පිළිබඳව මුලින්ම අදහස් ඉදිරිපත් කරන්නේ ඇරිස්ටෝටල්. මෙයා ගැන අපිට ඉතාම ගැඹුරින් අධ්‍යයනය කරන්න තියෙනවා දෙවෙනි අවුරුද්දේ දේශපාලන චින්තනය කියන කොටසේ. ඔයාලට ෆස්ට් එකේ තියෙන්නේ මේ දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම. එතකොට මේක කියලා දෙන්නේ ඇරිස්ටෝටල්. එතකොට මේ දේශපාලන විද්‍යාව හඳුනා ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම කරුණු තුනක් ඔස්සේ තමයි දේශපාලන විද්‍යාව අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කරුණු තුන ඔස්සේ දේශපාලන විද්‍යාව හඳුනා ගත්තාම අපි කියනවා මේකට දේශපාලන විද්‍යාවේ ස්වභාවය කියලා. මේකෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ. එතකොට මේ කරුණු තුන විස්තරාත්මකව පැහැදිලි කරලා පිළිතුරක් ලියා ගන්න පුළුවන් වෙනවා. මම මේ දේ පැහැදිලි කරලා ඔයාලට මේ සම්බන්ධයෙන් විධිමත් සටහනක් ලබා දුන්නා. එතකොට අද හඳුන්වා ගැනීමේ දේශනාව නිසා මම ෆස්ට් එකට අදාළ නේද? ඒ කියන්නේ මේ දේශපාලන විද්‍යාව හඳුනා ගැනීම ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් තියෙන අනුමාතෘකා ටික පැහැදිලි කිරීමක් විතරයි කරන්නේ. මම අද සටහන් දෙන්න යන්නේ නැහැ. ඒකට අද තියෙන්නේ මේක අහගෙන ඉන්න. අහගෙන ඉඳලා කියන කරුණු පැහැදිලි නම් දේශනයට දිගටම සම්බන්ධ වෙන්න. සහ දේශනය පිළිබඳව තව යාළුවෝ දැනුවත් කරන්න. ඒක ඔයාලා මං වෙනුවෙන් කරන උදව්වක්. පොලිටිකල් වලට සර් කෙනෙක් ඉන්නවා මෙහෙම. සර් කියලා දෙන දේ තේරෙනවා හොඳට. ඒ හින්දා අපි මේ ක්ලාස් එකට සම්බන්ධ වෙමු. එතකොට මටත් මේක ශක්තියක්. එතකොට මේ ක්ලාස් එක අපිට දිගටම තිරසාරව පවත්වාගෙන යන්න පුළුවන්. මම ඔයාලට සහතික වෙනවා විධිමත්ව ක්ලාස් ටිකට සම්බන්ධ වුණොත්, විධිමත්ව සටහන් ටික ලියාගත්තොත් තාම ඉහළ සාමාර්ථයක් මේ විෂයට ගන්න පුළුවන්. මේක හරි ලස්සන ආසයිතන විෂයක්. හරියට ඉගෙන ගන්න ඕනේ. හැබැයි අnder දෙමළ වගේ ඉගෙන ගත්තොත් මේ සබ්ජෙක්ට් එක තේරෙන්නේ නැහැ. එපා වෙනවා, බෝරින් වෙනවා, ඊට පස්සේ රිපීට් වෙනවා, ඊට පස්සේ මේක පොලිටිකල් මහා කරදරයක් වෙනවා. ඒතර සමහර ළමයි ඉන්නවා විභාගෙ ලඟ වෙලා සටහන් හොයාගෙන පාඩම් කරන්න යනවා. ඒක ළමයි අසාර්ථකයි. මේක මේ විද්‍යාර්ථයෙක් විදියට ඔයාලා මේ දැනුම හොඳට උකහා ගන්න ඕනේ. රයිට්. එතකොට ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා මේක කියලා දුන්නා. එතකොට මෙයා කියන කතාව සහ මෙයාගෙන් පස්සේ එන දාර්ශනිකයෝ දේශපාලන විද්‍යාව හඳුනාගන්නේ මේක පරණ විෂයක්. පැරණි ශාස්ත්‍රීය ශික්ෂණයකි. ඔන්න ඔහොමයි පැහැදිලි කරන්නේ. ශාස්ත්‍රීය භාෂාව. ශික්ෂණයක් කියලා කියන්නේ විෂයක්. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව කියන විෂය ලෝකේ පරණම විෂයක්. ලෝකේ සමාජ විද්‍යාවන් අතර මුල් පෙළේ විෂයක්. අපි දන්නවා විෂයන් කොටස් දෙකයි විද්‍යාත්මක විෂයන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව. සමාජ විද්‍යාව විෂයන් දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, ඉතිහාසය නේද? ඒහා සමාන පරණම විෂයක්. ඒ කාලේ තිබුණු පරණ විෂයන් තමයි ජ්‍යාමිතිය, ගණිත පැත්තේ. තර්ක ශාස්ත්‍රය, තර්ක කිරීම. ඊට පස්සේ අපි ගත්තොත් දේශපාලන විද්‍යාව, නීති විද්‍යාව,
දේව ධර්ම. ඒ වගේ විෂයන් ගණනාවක එකතුවක් තියෙනවා ඉස්සර කාලේ. ඒ විෂයන් වල ප්‍රධාන විෂයක් තමයි දේශපාලන විද්‍යාව. ඒ විෂයන් වල ප්‍රධාන විෂයක් මොකද්ද? දේශපාලන විද්‍යාව. එතකොට මේකෙන් මොකද්ද කරන්නේ? මේකෙන් කරන්නේ රාජ්‍ය පාලනය පිළිබඳව හදාරන එක. එතකොට මුලින්ම දේශපාලන විද්‍යාවේ ස්වභාවයට ඉගෙන ගන්න තියෙන්නේ දේශපාලන විද්‍යාව පරණ විෂයක්ය. පැරණි ශාස්ත්‍රීය විෂයක්ය. ඊළඟට මේ විෂය ආරම්භ වෙන්නේ මේක අධ්‍යයනය කරන්න ආරම්භ වෙන්නේ හරිද? ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ. ක්‍රිස්තු පූර්ව. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 400කට කලින් මීට අවුරුදු 2500කට විතර කලින් ග්‍රීසියේ පෞර රාජ්‍ය ඇතැන්ස් නුවර ආශ්‍රිතව. එතකොට මේ විෂය සියවස් ගණනාවක් විකාශනය වෙලා තියෙනවා. සියවස් ගණනාවක්. අවුරුදු 2500ක් තිස්සේ විකාශනය වෙලා වර්ධනය වෙලා තියෙනවා. ඊළඟට මේ විෂය මේකේ තුන්වෙනි කාරණය දේශපාලන විද්‍යාව කියන විෂයේ තුන්වෙනි කාරණය තමයි මේ විෂය එකම කෙනෙක් පැහැදිලි කරේ නෑ ළම. මේ විෂය එකම කෙනෙක් පැහැදිලි කරේ නෑ. මේ විෂය පැහැදිලි කරන්නේ ශාස්ත්‍රීය අධ්‍යයන කරුවන්. එහෙම නැත්නම් දාර්ශනිකයන් ගණනාවක එකතු වෙයි. එහෙනම් මේ විෂයට කියනවා මේ විෂයේ විවිධ ගුරුකුල තියෙනවා. මේ විෂයේ ගුරුකුල ගොඩයි. ඒ කියන්නේ ගුරුවරු ගොඩ දෙනෙක් ඉන්නවා. දාර්ශනික ගොඩ දෙනෙක් මේ විෂය පැහැදිලි කරනවා. එහෙනම් මේ විෂය එකම විදිහට පැහැදිලි කරන විෂයක් නෙමෙයි. මේ විෂය ඇතුලේ තව අනු විෂය කොටස් ගොඩාක් තියෙනවා. ඒවා දාර්ශනිකයන් විවිධ ආකාරයෙන් පැහැදිලි කරනවා. විවිධ ආකාර. එහෙනම් මේ තුන්වෙනි කාර්යය විදිහට අපි දකින්නේ දේශපාලන විද්‍යාව කියන විෂය ගුරුකුල ගොඩක් තියෙනවා. දාර්ශනිකයෝ ගොඩක් ඉන්නවා. මේ විෂය බහුවිධයි. විධික්‍රම ගොඩක් තියෙනවා. එහෙනම් මේක ළමයි 2 2 4 කියලා නියති ශක්තියින් නැති විෂයක්. දැන් ගණිතේ නම් 2 2 4. අය වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දේශපාලන විද්‍යාව කියන විෂය එහෙම විෂයක් නෙමෙයි. මේක වෙනස් වෙන ගතික විෂයක්. කාලෙන් කාලට අලුත් වෙනවා. පරණ දේවල් වෙනස් වෙනවා. හරිද? ඒ නිසා තමයි මේ විෂයේ තියෙන අර ලස්සන තියෙන්නේ. මේ විෂය මේ ඒකාකාරී විෂයක් නෙමෙයි. අලුත් රාජ්‍ය පාලන ක්‍රම එන්න පුළුවන්. අලුත් මැතිවරණ ක්‍රියාවලිය එන්න පුළුවන්. නේද? අලුත් පාර්ලිමේන්තු ක්‍රියාවලිය එන්න පුළුවන්. ඒ වගේ මේ විෂය වෙනස් වෙනවා. හරිද? ඔන්න දේශපාලන විද්‍යාවේ ස්වභාවය යටතේ අපිට මූලික වශයෙන් ඉගෙන ගන්නද ඊට පස්සේ මේක හදාරන ක්‍රම තියෙනවා. දේශපාලන විද්‍යාව අතර වෙනස තියෙනවා. දේශපාලනය කියන්නේ කලාවක්ද විද්‍යාවක්ද කියලා ප්‍රශ්න කරනවා. මේ ටික ඔක්කොම දේශපාලන විද්‍යාවේ ස්වභාවය හඳුනා ගැනීමේදී ඉගෙන ගන්න තියෙනවා. එතකොට ඔන්න පළවෙනි ටොපික් එක. ඕවට අදාළ සියලු සටහන් මම ලබා දෙනවා. සියලු සටහන් මාතෘකාවට ලියන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේක පාඩම් කරගන්න තියෙනවා. එතකොට දේශපාලන විද්‍යාවේ ස්වභාවය ඔන්න ස්වභාවය. ඊළඟට මේකේ තියෙනවා විෂයපති. ඒ කියන්නේ මේ විෂය කොච්චර පරිමාණයකට අධ්‍යයනය කරන්න තියෙනවද? කොච්චර පරිමාණයකට අධ්‍යයනය කරන්න තියෙනවද? ඒ කියන්නේ විෂය ශාස්ත්‍රය. අපි ගත්තොත් මේ විෂය ඇතුලේ අනු විෂයන් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම දැන් දේශපාලන විද්‍යාවේ විෂය ශාස්ත්‍රයේ ප්‍රධාන අනු විෂය කොටස් 5ක් යටතේ අධ්‍යයනය කරනවා. එක දේශපාලන දර්ශනය. මේකෙන් තමයි දැනුම හැදෙන්නේ. දේශපාලන විද්‍යාවට අවශ්‍ය දැනුම. ඊළඟට අපි ගත්ත තුලනාත්මක දේශපාලනය. ඒ කියන්නේ සංසන්දනය කරලා දේශපාලනයන් අධ්‍යයනය කරන්නේ කොහොමද? වෙන රටවල වල ආණ්ඩු ක්‍රම, අපේ රටේ ආණ්ඩු ක්‍රම, අපේ රටේ පාලන ක්‍රම, වෙන රටවල වල පාලන ක්‍රම මේක කොහොමද කරන්නේ? ඊළඟට දේශපාලන අතිමූලික ආයතන. තාම වැදගත් අනුම කොටසක්. අතිමූලික ආයතන රාජ්‍ය තියෙනවා, ආණ්ඩුව තියෙනවා. මේ රාජ්‍ය ආණ්ඩුව අතර වෙනස මොකද්ද? මේ ඔක්කොම කතා කරන්න තියෙනවා. දේශපාලන පක්ෂ තියෙනවා, බලපෑම් කණ්ඩායම් තියෙනවා, සිවිල් සමාජයන් තියෙනවා. ආණ්ඩුව ඇතුළේ තියෙනවා ව්‍යවස්ථාදායකයෙක්, විධායකයෙක්. ව්‍යවස්ථාදායකයන් නීති හදනවා, විධායකයන් නීති ක්‍රියාත්මක කරනවා. අධිකරණයෙන් දඬුවම් දෙන ක්‍රියාවලියක් තියෙනවා. ඉස්සර ඔක්කොම රජතුමා කරේ. දැන් මේකට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තියෙනවා. මේ ඔක්කොම කතා කරන්න වෙනවා. දේශපාලන න්‍යායයන් තියෙනවා. න්‍යායක් කියන්නේ ළමයි යම් කිසි දෙයක් එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. හරිද? යම් කිසි දෙයක්
එහෙම වෙන්නේ කොහොමද? මෙන්න මේ න්‍යාය ප්‍රතිමානී න්‍යාය විද්‍යාත්මක න්‍යාය. ප්‍රතිමානී කියලා කියන්නේ දාර්ශනිකයන් විසින් තමන්ගේ අදහස් අනුව හදන න්‍යාය. විද්‍යාත්මක කියන්නේ දත්තතොරතුරු මත හදන න්‍යාය. මේ ඔස්සේ න්‍යාය කියන එක අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ සියල්ල දේශපාලන විද්‍යාවට ඇතුළත් වෙනවා. ඒතකොට විශේෂ ශාස්ත්‍රය අපිට හදාරන්න තියෙනවා. ඊළඟ ප්‍රධාන සංකල්ප අපි ප්‍රධාන සංකල්ප බලතල බෙදීමේ න්‍යාය. බලතල බෙදනවා කියන්නේ මොකද්ද ළමයි? ඒ කියන්නේ රාජ්‍ය සතු බලය ආණ්ඩුවකට දෙනවා. ආණ්ඩුව කොටස් තුනයි. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ. චාල්ස් මොන්ටෙස්කියු තමයි මේ බලතල බෙදීමේ න්‍යාය කියලා දෙන්නේ. නීති ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය නේද? ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප සංවරණය හා තුලනේ මම මොනවද කියලා මේවා කියලා දෙන්න. ප්‍රධාන සංකල්ප ස්වාධිපත්‍ය පිළිබඳ අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. බාහිර ස්වාධිපත්‍ය, අභ්‍යන්තර ස්වාධිපත්‍ය, රාජ්‍ය ආණ්ඩු. මෙන්න මේවා ගැන අපිට කතා කරන්න තියෙනවා. ප්‍රධාන සංකල්ප. ඊළඟ දේශපාලන විද්‍යාව විශේෂ දේශපාලන සංසිද්ධීන් අධ්‍යයනය කිරීමේදී භාවිත වන ප්‍රධාන සංකල්ප න්‍යාය ක්‍රම පැහැදිලි කරයි. මේක යටතේ බලතල බෙදීමේ න්‍යාය, නීති ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය, රදළ තන්ත්‍රය. ඊට පස්සේ ප්‍රධාන මතවාද දෙකක් ඉගෙන ගන්න තියෙනවා. ධනවාදී, සමාජවාදී. දැන් ඔය නමට කියනවා JVP ආණ්ඩුව සමාජවාදී. රනිල් මහත්තයා ධනවාදී, ලිබරල් වාදී. මොනවද මේ ධනවාදී? මොනවද මේ සමාජවාදී? වෙන්න මේවා ටික අපිට විධිමත් අධ්‍යයනය කරගන්න තියෙනවා. එන්න මේවා ටික. ධනවාදය මොකද්ද? සමාජවාදය මොකක්ද? එතකොට ඔන්න දේශපාලන විද්‍යාවේ ස්වභාවයේ ඉගෙන ගන්න තියෙන දේවල් ටික. මේවා ළමයි එකපාර භූමි ධනවාදී කියන්නේ මොකද්ද? සමාජවාදී කියන්නේ මොකද්ද? මේකට බය වෙන්න එපා. මම ඊටාම සරලව මේ සංසිද්ධීන් පැහැදිලි කරනවා. ගොඩාක් අය මේ කොටස පාස් වෙනවා. ස්වභාවයේ කොටස මොන හරි යන්තම් හරි කොට දාගෙන ලියලා පාස් වෙනවා. ගොඩක් අය අනගන්න කොටස තමයි මේ ලංකා ආණ්ඩු ක්‍රමය. මේක යටතේ අපිට බ්‍රිතාන්‍යයන් විසින් ඇති කරපු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ හොඳ පරිචයක් තියෙන්න ඕන. බ්‍රිතාන්‍යයන් අපිට කියලා දුන්නු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉතාම හොඳ පරිචයක් තියෙන්න ඕන. මේ කොටසට උත්තර ලියන්න. ඒතකොට මේක හොඳට පාඩම් කරගන්න තියෙන කොටසක්. ඒතකොට මේකට සටහන් අනිවාර්යෙන් අවශ්‍යයි. බ්‍රිතාන්‍යයන් ලංකාව අල්ල ගන්නවා සම්පූර්ණයෙන්ම අල්ල ගන්නවා 815. 802 තමයි වුන් වෙරළබඩ තීරය අල්ලගන්නේ. එයාලා තමයි මුළු ලංකාවම යටත් කරගන්නේ. පෘතුගීසින්ට ලන්දේසින්ට බැරි වෙනවා වෙරළබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම යටත් කරගන්න. නමුත් බ්‍රිතාන්‍යයට පුළුවන් වෙනවා. බ්‍රිතාන්‍ය සම්පූර්ණයෙන්ම ලංකාව අල්ලගත්තට පස්සේ බ්‍රිතාන්‍ය සම්පූර්ණයෙන්ම ලංකාව අල්ලගත්තට පස්සේ එයාලා විසින් සිදු කරන ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තමයි මේ කොටසේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හෝල්බ්රුක් කැමරන්, ට්‍රූ මැකලම්, මැනින් ඩෙවෙන්ෂ, ඩොනමෝර්, සෝල්බරි ඊට පස්සේ අපි විසින් කරපු ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ දෙක. 72 පළමු ජනරජ, 78 දෙවන ජනරජ. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මේ ලංකා ආණ්ඩු ක්‍රමයේ කොටස ඉගෙන ගන්න තියෙනවා. මේවට අදාළ සියලු සටහන් මම විධිමත් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයට ලබා දෙනවා. මේ සටහන් ටික පාඩම් කරගත්තාම ඔයාලට අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මම සිලබස් එක අවසන් කරලා විභාගයට මාසයකට කලින් මාසයකමාරකට දෙකකට කලින් සෙමිනාර් සීරීස් එකක් දානවා. ඒක සම්පූර්ණයෙන්ම උත්තර ලියන විදිහ කියලා දෙනවා. පිළිතුරක් කොහොමද ලියන්නේ? ඒ වගේම මගේ සටහන් ආකෘතිය ඇතුලේ ඔයාලට පිළිතුරු ලියා ගන්න පුළුවන් වෙන විදිහට සටහනක් දෙන්නේ. සම්පූර්ණ සටහන හොඳට ස්වයං අධ්‍යයනයක නිරත වුණාම ඔයාලට ඒ සටහන කියවලා ඊට අදාළ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික තමයි පළවෙනි අවුරුද්ද ඉගෙන ගන්න තියෙන්නේ. මේ ටික ගැන පොඩි හැඳින්වීමක් තමයි අද මම ඔන්න කියලා දුන්නේ. මේ රෙකෝඩින් එක මම ලොකු වෙලාවක් ගන්නෙ නෑ. මේක බලන්න. මේක බලලා මේ විෂය හරිම ලේසියෙන් ඉගෙන ගන්න. හරි සරලව ඉගෙන ගන්න. ඉතාලම පහසුවෙන් ඉගෙන ගන්න. මාත් සමග සම්බන්ධ වෙන්න. එතකොට මගේ නම අනුරාධ තෙන්නකෝන්, මගේ නම්බර් තියෙනවා ඔක්කොම ගෲප් එකේ. ඒ වගේම අපේ කෝඩිනේටර් අපේ තව මේ මීට සමගාමීව මානව විද්‍යාව, පුරා විද්‍යාව ඒ සම්බන්ධයෙන් අපේ දේශකවරියක් ඉන්නවා. ඇය ගැනත් මතක් කරන්න ඕනේ. අපි එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඇය අපේ රටේ බාහිර කතිකාචාර්යවරියක්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කතිකාචාර්යවරියක්. ඒ වගේම ඇය
මේ සම්බන්ධයෙන් ඉතාම ඉහළ අධ්‍යයනකින් තියෙන කෙනෙක්. ඒතර මානව විද්‍යාව, පුරා විද්‍යාව මේ විෂයන් හදාරනවා නම් ඒ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි ඉතාම වගකීමකින් වැඩක් කරන ගුරුවරයෙක්. අපි ඔයාලව මගදී ක්ලාසස් වලදී මගදී මේ ක්ලාසස් නතර කරන්න එහෙම අතරමං කරන්නේ නැහැ. මම ළමයි එක්කෙනෙක් හිටියත් මම මගේ දේශන ටික පවත්වාගෙන යනවා. මගේ මුල් කාලේ මුලින්ම දේශන වලට ළමයි සම්බන්ධ වෙන්නේ නැහැ. බොහොම පොඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙන්නේ. හැබැයි කාලයක් ගියාට පස්සේ ළමයින්ම තමයි මං ගැන කියන්නේ ලොකු ප්‍රචාරණයක් ළමයි අපි කරන්නේ. හෑන් බිලක් වගේ තමයි අපි බෙදන්නේ. ඒ හින්දා ඔයාලා වැඩිහිටි විද්‍යාර්ථීන් ඔයාලා තමයි මේ ප්‍රචාරණය දෙන්නේ. පොලිටිකල් වලට හොඳ සර් කෙනෙක් ඉන්නවා. ඒ සර් කියලා දෙන එක හොඳට තේරෙනවා. ඒ සර් හොඳට සටහන් ටික ලබා දෙනවා. ඒ හින්දා අපිට පුළුවන් මේ විෂය හොඳින් අවබෝධ කරගන්න කියලා ළමයිම තමයි මේ ක්ලාස් එක ප්‍රචාරණය කරන්නේ. ඒ හින්දා නැවත ඉල්ලීමක් කරනවා මම මේ ෆස්ට් එකේ ඉන්න ළමයි ඉන්නවා නම් දේශපාලන විද්‍යාවට අදාළ දැනුවත් කරන්න අපේ ක්ලාස් එක ගැන. එතකොට ලංකා ආණ්ඩු ක්‍රමය මම කිව්වා දෙවෙනි කොටස. ලංකා ආණ්ඩු ක්‍රමයේ තියෙන්නේ දෙවෙනි කොටස. දේශපාලන විද්‍යාවට අදාළ ස්වභාවයේ කොටස නෙමෙයි දෙවෙනි කොටසේ 18/224. එතකොට ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමයේ දේශපාලනය යටතේ මේකේ තියෙන යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත සමයේ ව්‍යවස්ථාමය වර්ධනය. දැන් ඔතන ඔය වචනවල අයිඩියා එක ගන්න ඕනේ. යටත් විජිත පශ්චාත් යටත් විජිත. යටත් විජිතය කියන්නේ බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව අත්පත් කරගත්ත කාලේ 815 සිට 948 දක්වා. පශ්චාත් යටත් විජිත කියන්නේ අපි දැන් ජීවත් වෙන කාලේ 48න් පසු. එතකොට සුද්ධ තමයි අපිට මේ ආණ්ඩු කරන ක්‍රියාවලිය ළමයි කියලා දෙන්නේ. ඒක වෙන කවුරුත් කියලා දෙන්නේ නැහැ. කවුද කියලා දෙන්නේ? සුද්ධ. සුද්ධ මේ ආණ්ඩු කරන ක්‍රියාවලිය කියලා දෙන්නේ එයාලගේ රටේ ඒ පාලන ක්‍රමය තියෙන නිසා. අපේ ආණ්ඩු කරන ක්‍රියාවලිය මොකද්ද? සුද්ධ වෙන්න කලින් රජ කෙනෙක් යටතේ රට පාලනය වෙච්ච ක්‍රමය. අපේ ආණ්ඩු ක්‍රමයේ තියෙන්නේ රජෙක් යටතේ. අපි ඔකට කියනවා රාජ්‍යාණ්ඩු පාලනය. එතකොට ලංකාවේ මිනිස්සු අවුරුදු 2000කට වැඩි. අවුරුදු 2000කට වැඩි. 2000කටත් වැඩිනේ. අපේ පණ්ඩුගාබේ රජ දවසේ ඉඳලා ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා 1815 වෙනකම් ලංකාවේ තිබුණේ රාජාණ්ඩු පාලනය. ඊට කලින් තිබුණේ ගෝත්‍ර පාලනයක් කුවේණී යුගයේ. යක්ක නාග දේව ගෝත්‍රිකයෝ. මෙහෙම පාලනය වෙච්ච රට සම්පූර්ණ අපි කියන යූ ටර්න් එකක් ගන්නනේ සම්පූර්ණ පරිවර්තනයක් සිද්ධ වෙනවා. මොනවා හරහාද? මෙන්න මේ බ්‍රිතාන්‍යයන් විසින් කියලා දෙන ආණ්ඩු කරන ක්‍රියාවලිය. සුද්ධ තමයි අපිට කියලා දෙන්නේ. රජෙක් යටතේ රට පාලනය වෙන්නේ නැහැ. මුලින්ම ආණ්ඩුකාරවරයෙක් ඉන්නේ සුද්ධන්ගේ. ආණ්ඩුකාරයාගේ බලතල අඩු කරලා ව්‍යවස්ථාදායක විධායක සභාව. ඔය එක තමයි පස්සේ පාර්ලිමේන්තුව වෙන්නේ. ඔක තමයි පස්සේ අගමැති වෙන්නේ. ඔක තමයි පස්සේ ඇමතිවරු වෙන්නේ. මුලින්ම මේක බ්‍රිතාන්‍යයන් කියලා දෙන්නේ. එතකොට හෝල්බ්‍රුක් කැමරන් මේක ඉතාම වැදගත් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයක්. ඇයි මේවට මේ නම් දාලා තියෙන්නේ? හෝල්බ්‍රුක් කැමරන් කියලා දාන්නේ මේ ප්‍රතිසංස්කරණය සිද්ධ කරන්නේ හෝල්බ්‍රුක් සාමි කැමරන් සාමි. මොකද බ්‍රිතාන්‍යයන් ලංකාව අල්ල ගන්නවා මුල් කාලේ විත්ව පාලනයක්. එතකොට දෙන. ඒ කියන්නේ බ්‍රිතාන්‍යය ඉන්දියාවත් පාලනය කරනවා. ඒක වෙළඳ සමාගමක්. පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම. ලංකාවේ ආණ්ඩුකාරවරයෙක් ඉන්නවා. වියදම අධිකයි. බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරීන් සිවිල් සේවකයන් මගින් තමයි බ්‍රිතාන්‍යය අපේ රට පාලනය කරන්නේ. එයාලට අධික වැටුප් දෙන්න දෙනවා. ලංකාවේ ආදායම මදි. මේ ගැන හොයන්න තමයි යටත් විජිතබාර ලේකම් හෝල්බ්‍රුක් සාමිට මේ ගැන හොයලා මේකට අවශ්‍ය විසඳුම් දෙන්න කියලා ඔහුගෙන් ඉල්ලීමක් කරනවා. ඔහු ලංකාවට එනවා. ඇවිල්ලා ඔහු විසින් නිර්දේශ ඉදිරිපත් කරනවා. මේ වෙනස්කම් ටික වෙන්න ඕනේ. මෙහෙම තමයි විභාගෙට අහන්නේ. හෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණය. මොනවද නිර්දේශ? ලංකාවේ රජ කෙනෙක් දැන් නැහැ. ඒක ඉවරයි. ආණ්ඩුකාරවරයා දැන් ඉන්නේ. මේ ආණ්ඩුකාරවරයාට ඕනෑමට වඩා බලතල එපා. එයත් නිකන් රජතුමාව. ආණ්ඩුකාරයාගේ බලය අඩු කරන්න. ඊළඟට අනිවාර්ය රාජකාරී ක්‍රමය. අනිවාර්ය රාජකාරී ක්‍රමය කියන්නේ ආණ්ඩුකාරවරයා යටතට මිනිස්සු ඇවිල්ලා එක්ක වැඩ කරනවා. ඉස්සර නම් රජතුමා ගාවට ඇවිල්ලා මිනිස්සු වැඩ කරනවා. මේක නිකන් බදු ගෙවනවා වගේ වැඩක්. ඒතකොට මිනිස්සු මේක හරි අලසව කරන්නේ. මේ වැඩේ නිකන් මිනිස්සු නිකන් කැමති නෑ නිකන්. අර කරන්න ඕනෑවට දඬුවම් විඳින්න සිද්ධ වෙනවට ඇවිල්ලා වැඩක් කරනවා. ඒ ශ්‍රමයේ ඵලදායීතාවය හරි අඩුයි. හෝල්බ්‍රුක් කල්පනා කරනවා හෝල්බ්‍රුක් සාමිවරයා මේ ක්‍රමේ මේකට හරියන්නේ නැහැ.
ලංකාව දියුණු කරගන්න ඕන නම් අපිට ලාභ ලබන්න ඕන නම් ලංකාවෙන් හොඳ නිදහස් ශ්‍රම වෙළඳපොළක් ගේන්න ඕනේ. ධනවාදී ආර්ථික ක්‍රමය ස්ථාපිත කරන්න ඕනේ. වෙළඳ ව්‍යාපාර ඇති කරන්න ඕනේ. හරිද? පෝල් බ්‍රූක් කැමරන් කියන්නේ ඒකයි. වෙළඳ ව්‍යාපාර ඇති කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මෙයා මොකද කරන්නේ? මේ රාජකාරී ක්‍රමය අහෝසි කරනවා. එතනින් ළමයි දැන් ඕක නමට කියන රාජකාරී ක්‍රමය අහෝසි කරා. උත්තරෙත් ලියන. මේක ගැන විස්තර කරන්න වල දැනගන්න ඕනේ. මොකද්ද වෙන්නේ මෙතනින්? මෙතනින් වෙන්නේ ශ්‍රමයට වැටුප. අපි කියන නිෂ්පාදන සාධක භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය අතරේ ප්‍රධාන නිෂ්පාදන සාධකය ශ්‍රමය. මිනිස්සු තමයි මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. එතකොට මිනිස්සු වැඩ කරනවට පඩියක් හම්බෙන්න ගත්තා. අන්න මිනිස්සු කල්පනා කරා රජතුමා ගාව ගිහලා නිකන් වැඩ කරනවා වගේ නෙමෙයි. ආණ්ඩුකාරවරයා ගාව ගිහලා නිකන් වැඩ කරනවා වගේ නෙමෙයි. මෙතන මට ශ්‍රමයට වැටුපක් හම්බෙන්න ගත්තා. ඒ හින්දා නිදහස් ශ්‍රම වෙළඳපොළක් ඇති වුණා. ඔන්න පෝල් බ්‍රූක් කැමරන් එකේ දෙවෙනි යෝජනාව. රාජකාරී ක්‍රමය අහෝසි කිරීම. නිදහස් ශ්‍රම වෙළඳපොළක් ඇති කිරීම. ඊළඟට පරිපාලන ක්‍රමය මේ විසිරලා තිබ්බ පරිපාලන ක්‍රමය. දෙවෙනි පළාත් පහක් හදලා ඒකාබද්ධ පාලනයක්, ඒකීය පාලනයක් හදලා එතකොට පරිපාලනය පහසුයි. එක තැනක ඉඳලා වැඩේ පාලනය කරන්න පුළුවන්. මේකත් ප්‍රධාන යෝජනාවක්. මීට අමතරව තව යෝජනා ගණනාවක් ගෙනාවා. මේ අතරින් අපේ රට බොහෝ වෙලාවට මේ බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය විදිහට ලංකාව ලාභ ලබන්න ගත්තේ. එයාට ලංකාව කියන්නේ ළමයි ඒ වෙළඳ පොළක් සහ හරියට ගත්තොත් භාණ්ඩයක් වගේ. එයාලට මේ ලංකාව කියන ප්‍රොඩක්ට් එක ඇතුලේ ලාභ ලබන්න ඕනේ. නැත්නම් එයාලට මේක අල්ලගෙන ඉන්න එකේ තේරුම නැහැ පාඩු. ඉතින් ලංකාව ලාභ ලබන්න ගත්තේ මේ රාජකාරී ක්‍රමය අහෝසි කරලා රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කරන්න කියලා පෝල් බ්‍රූක් සාම යෝජනා කරනවා. ඒ කියන්නේ රජය විතරයි වෙළඳාම් කරන්නේ. රජය විතරයි ව්‍යාපාර කරන්නේ. පෝල් බ්‍රූක් සාම කියනවා මේ ක්‍රමය අසාර්ථකයි. මොකද රජයේ හැමදේම කරන්න ගියොත් වැඩේ අසාර්ථක වෙනවා. ඒ හින්දා රජය සම්පූර්ණයෙන්ම වෙළඳාමෙන් අයින් වෙන්න. රජයේ වෙළඳාම් කරන්න ඕනේ නැහැ. මේක ධනවාදයේ සම්භාව්‍ය ලිබරල් වාදයේ මුල්ම ලක්ෂණය. හරිද? මුල්ම ලක්ෂණය. රජයේ ව්‍යාපාර කරන එකෙන් අයින් වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? එතකොට පුද්ගලිකාංශයේ දිරිගැන්වෙනවා. පුද්ගලිකාංශයේ මිනිසුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ගන්නවා. මේකෙන් තමයි ලංකාවේ විශාල දැනටත් ලංකාවේ වැඩිම අපනයන ආදායමක් හම්බෙන ශේෂ්ත්‍රයක් තේ රබර් පොල් මේ වතු වගාව සම්පූර්ණයෙන්ම දියුණුනේ මෙන්න මේ ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා. එහෙනම් ඔහු ලංකාවේ විශාල ආර්ථික ප්‍රතිසංස්කරණයක් දේශපාලන පරිවර්තනයක් කරන ආණ්ඩුකාරවරයෙක්. ආණ්ඩුකාරයාගේ බලතල අඩු කිරීමෙන් ඔහු බලාපොරොත්තු වෙනවා යම් රාජ්‍ය පාලන ආණ්ඩු කරන ක්‍රියාවලියක් හදන්න. ඒකට තමයි ඔහු ව්‍යවස්ථාදායක විධායක සභා කියලා කෙලින්ම ව්‍යවස්ථාදායක සභාවක් හදන්නේ. 15ක් ඉන්නවා මේකේ. මම ඉස්සරහට සටහන් දෙද්දී ඔයාලට මේ ඔක්කොම මම සටහන් ලබා දුන්නා. මේ chart ඇඳලා අපි මේවා ඔක්කොම ලියා ගන්නවා. මේ 15 ඇතුලේ නිලලත් නිල නොලත් කියලා ඉන්නවා. එතකොට ඒක ඇතුලේම අපේ ජනමාර්ගික අර්බුදයත් ඔහු නිර්මාණය කරනවා. මොකද්ද? සිංහල දෙමළ බර්ග කියලා ජනවර්ග අනුව නියෝජිතව පත් කිරීම තමයි ඔය අපේ ජනමාර්ගික අර්බුදයේ මුල. ඒකත් බ්‍රිතාන්‍යයෙන් ඉතා සූක්ෂම පටන් ගන්නවා. අපි ඒවා දේශපාලන විද්‍යාත්මකව ගොඩක් ගැඹුරින් දකින්න ඕන තැන්. මේවා ගැන ඔක්කොම කතා කරනවා. මේ ප්‍රතිසංස්කරණ. මේ ලංකා ආණ්ඩු ක්‍රමේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් ගොඩ දා ගන්න පුළුවන් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයක් තමයි මේ පෝල් බ්‍රූක් කැමරන්. මේවා ගැන දීර්ඝව කතා කරන්න තියෙනවා. දීර්ඝ සටහන් ලියා ගන්න තියෙනවා. ඉතින් දිගටම පන්ති වලට සම්බන්ධ වුණොත් මේ සටහන් ටික ඔක්කොම ලබා ගන්න පුළුවන් සහ සරලව මේ ටික අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් ප්‍රූ මැකලම් මැනින් ඩෙවෙන්ෂ මේවා නිකන් අතරමැදි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ. මොකද ලංකාවේ මිනිස්සු අවුරුදු 80ක් 90ක් මේ පෝල් බ්‍රූක් යටතේ පාලනය වෙනවා. ලංකාවෙත් උගත් ධනවත් මධ්‍ය පන්තියක් නිර්මාණය වෙනවා. හරි විනාඩියක් ඉඳලා ළමයි.
හරි. මං කතා කර හිටියේ හෝල්බෘක් කැමරන් එකෙන් පස්සේ අර ඊට පස්සේ එන ප්‍රතිසංස්කරණ ක්‍රූ මැකලම් මැනින් ඩෙවෙන්ස් මේ ටික අතරමැදි ප්‍රතිසංස්කරණ මොකද මේවා බ්‍රිතාන්‍යයන් ගේන්නේ ලාංකිකයන්ගේ කරදරයට. කවුද ලාංකිකයෝ? හැමෝමත් නෙමේ උගත් ධනවත් මධ්‍ය පන්ති. අපි කියන්නේ අර පොෂ් පීපල්ස්ලා ඒ සෙට් එක ඔවුන්ට ආණ්ඩුකරණයට සම්බන්ධ වෙන්න අවශ්‍ය වුණා. මොකද සුද්ධෝ කොම්පදෝරු ධනපති පන්තියක් මේ නුවර ගාල්ල කොළඹ විශේෂයෙන්ම කොළඹ නුවර ගාල්ල මේ ප්‍රධාන නගර ආශ්‍රිතව මිෂනාරි අධ්‍යාපනය හරහා ඇති කරනවා. අපි ඒකත් ඔය ලංකාවේ ජාතික ව්‍යාපාරයත් මේ කොටසට සම්බන්ධ වෙනවා කතා කරනවා. ඒතකොට එක පැත්තකින් සිංහල ජාතිය වර්ධනය කරන්න ධර්මපාලතුමා, ඕල්කට්තුමා නේද? අපේ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් එකතු වෙද්දි තව පැත්තකින් අර බටහිර වාදය නේ. අර කොම්පදෝරු ධනපති පන්තිය ටයිකෝඩ් ගාගෙන අපි කියන්නේ කළු සුද්දෝ කියලා ඒ වගේ කණ්ඩායමක් රාජ්‍ය පාලනය ලබා ගැනීම සඳහා බලගත් උත්සාහයක් ගන්නවා. ඒ කියන්නේ එයාලත් සම්බන්ධ කරගන්න. මෙතන මතක තියාගන්න ඔය ලංකාවට 48 නිදහස ලැබෙනකොට 100%ක්ම සුද්දෝ ඔවුන්ගේ වුමනාවට මේක ලබා දුන්නා කියන එක තමයි ඉතිහාස පොත්වල දැක්වෙන්නේ. නමුත් අපි අරගල දෙකක් කරනවා. අපි ඒක කතා කරමු ඉස්සරහට. 1815 සහ 1818 සහ 1848 මෙන්න මේ අරගල දෙකෙන් ලංකාවේ සුදේශික ජන කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මිය යනවා. අපි ඒක වෙනම කතා කරනවා. ඒවා රියල් අරගල. කියන්නේ ඒක කෙලිම සුද්දන්ට විරෝධව අධිරාජ්‍ය විරෝධී දේශීය ජන කණ්ඩායම් විසින් මෙහෙයපු අරගල. මුල් අරගලයේ රදල කණ්ඩායම්, දෙවෙනි අරගලයේ අධික බදු බර නිසා ටොරින්ටන් ආණ්ඩුකාරවරයාගේ අධික බදු බර නිසා ඇති කරපු අරගලය. නමුත් සැබෑ වශයෙන්ම අපිට නිදහස ලැබෙන්නේ මේ බ්‍රිතාන්‍යයන් දෙවෙනි ලෝක යුද්ධයෙන් ජයග්‍රහණය කරලා ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් කල්පනා කරනවා නිදහස ලබා දෙන්න ඕනේ කියලා. ඒ අනුව තමයි අපිට නිදහස ලැබෙන්නේ. හැබැයි ලාංකිකයෝ ඉල්ලීම් කරන්නේ අපිව ආණ්ඩුකරණයට සම්බන්ධ කරගන්න. උගත් මධ්‍ය පන්ති. මේකට ප්‍රධාන වශයෙන්ම ලංකා ජාතික සංගමය කියන දේශපාලන කණ්ඩායම මැදිහත් වෙනවා. ඉතින් මේ අරමුණින් තමයි ලංකාවේ කණ්ඩායම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලබා දෙන්න කියලා ඉල්ලීම් කරන්නේ. එහි ප්‍රතිඵලයක් විදිහට ළඟ අලුත් ප්‍රතිසංස්කරණ ගොඩක් හැදෙනවා. හෝල්බෘක් කැමරන් 815 ඊට පස්සේ 1833 815 තමයි සුදු ලංකාව අල්ලගන්නේ. ඊට පස්සේ 833 ඉඳලා 1910 වෙනකම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ එන්නේ නැහැ. 910 තමයි ක්‍රූ මැකලම් එකේ එන්නේ. මේකෙන් තමයි සීමිත ඡන්ද බලය හඳුන්වා දෙන්නේ. මෙතනින් තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිකන් අර මලක් පිපෙනවා වගේනේ. ඒ ඡන්ද බලය කියන එක මිනිස්සුන්ගේ ඔළුවට යනවා. හැබැයි මේක දෙන්නේ උගත් ධනවත් පිරිමියාට විතරයි මුලින්ම පස්සේ කාන්තාවන්ට ලබා දෙන්න කියලා ඉල්ලීම් කරනවා. ඒතකොට ඒ කාලේ ඡන්දේ වරප්‍රසාදයක් වෙනවා. ඒතකොට උගත් ලාංකික කෙනෙක් ඡන්දයෙන් බලයටපත් වෙනවා. ඊට පස්සේ ක්‍රූ මැකලම් වලින් පස්සේ මැනින් 920 ඊට පස්සේ 920 අවුරුදු 4කින් පස්සේ මැනින් ඩෙවෙන්ස් මේ හැම එකකින්ම අර නිලලත් ඒ කියන්නේ ලාංකිකයන්ගේ ප්‍රමාණය වැඩි කරනවා. විවස්ථාදායක සභාවේ ඉන්නේ. නමුත් මේකෙන් අපේ රටේ උගත් මධ්‍යපන්ති සෑහීමකටපත් වෙන්නේ නැහැ. දිගින් දිගට බිල්ලනවා අපිට වගකීම් සහගත පාලනයක් දෙන්න. ඔයාලා මේ රටේ ඉන්න ගමන් අපිට වගකීම් සහගත පාලනයක් දෙන්න. අපිව විධායක කටයුතු වලට සම්බන්ධ කරගන්න. ඒ අනුව අර මං කියෝ වගේ හෝල්බෘක් කැමරන් එකෙන් පළවෙනි ප්‍රශ්නේ කොට දාද්දී ඊළඟට ගොඩ දාන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඩොනමෝර් ආණ්ඩුක්‍රමය. ඩොනමෝර් එක තමයි අපේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඊළඟ යූටර්න් එක ගහන්නේ. ඩොනමෝර් එකෙන් අපිට කෙලින්ම අවුරුදු 21කට වැඩි හැමෝටම සර්වජන ඡන්ද බලය ලබා දෙනවා. මේකත් එක විධායක කාරක සභාවෙම 61කින් යුක්ත රාජ්‍ය මන්ත්‍රණ සභාවක් වෙනවා. හරිද? 50ක් පළාත්බද ඡන්දයෙන් කෙලින්ම පත් කර ගන්නවා සරල බහුතර නියෝජනයෙන්. ඒ සර්වජන ඡන්ද බලය ළමයි ඒක වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. ඒකෙන් වෙනම ටාගට් කරලා ප්‍රශ්න අහනවා. මොකද ඒ සර්වජන ඡන්ද බලය කියන්නේ ලංකාවේ ආර්ථික දේශපාලන ලොකු පරිවර්තනයක් කරපු ප්‍රතිසංස්කරණය. ඒ පොලිසි එක ලොකු ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් කරන ප්‍රතිසංස්කරණයක්. 1928 තමයි බ්‍රිතාන්‍යයේ සර්වජන ඡන්ද බලය හදන්නේ. බ්‍රිතාන්‍යය තමයි මේ පාර්ලිමේන්තු ක්‍රමය 688 ඉඳලා වර්ධනය වෙන්නේ. රජ කෙනෙක් වෙනුවට පාර්ලිමේන්තුවක් ඕනයි කියන උත්කෘෂ්ඨ විප්ලවය ඉංග්‍රීසි විප්ලවයෙන්. එතකොට බ්‍රිතාන්‍යය 928 පටන් ගද්දි එයාලා යටත් විජ රටවල් වලට මේක ව්‍යාප්ත කරන්න ඕන හින්දා පටන් ගන්නේ ලංකාවේ. හින්දා ලෝකයේ දෙවෙනි පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රට ලංකාව. ආසියාවේ පරණම
ප්‍රජාතන්ත්‍රවාදී රට ලංකාව. මොකද අපිට තමයි බ්‍රිතාන්‍යයන් මේක කියලා දෙන්නේ. එතකොට ලංකාවේ සර්වජන ඡන්ද බලය ලංකාවේ සර්වජන ඡන්ද බලය ලබා දීම වෙනම අපි කතා කරන්න ඕනේ. මේකෙන් ඇති වෙන දේශපාලන පරිවර්තනයක්. පක්ෂ හැදෙනවා. ජනතාවට ලොකු අයිතිවාසිකම් හම්බෙනවා. දේශපාලඥයින්ට ජනතාව ළඟට එන්න සිද්ධ වෙනවා. ප්‍රාදේශීය යටිතල පහසුකම් දියුණු වෙනවා. නායකයින් බිහි වෙනවා. ප්‍රභූ පන්තිය නිර්ප්‍රභූ නේ. ඉස්සර දේශපාලනය කරන්නේ ප්‍රභූ කොම්පදෝරු ධනපති පන්තිය විතරයි. හැබැයි ඒකෙන් නිර්ප්‍රභූ පන්තියට. ඒ කියන්නේ අපි වගේ දුප්පත් අනුර කුමාර දිසානායකලාට රටේ ජනාධිපතිවරු වෙන්න රජුන් තනන්න ගොවියොන්ට රජුන් තනන්න පාලම කැපෙන්නේ සර්වජන ඡන්ද බලයෙන්. මේක අපි ඉතාම ගැඹුරින් සාකච්ඡා කරන්න තියෙනවා. ඊළඟට සුද්ධ දාලා යනකොට අපිට සෝල්බරි ආණ්ඩු ක්‍රමය සම්පූර්ණ වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ ආණ්ඩු ක්‍රමයක් කියලා දීලා යනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක්. පාර්ලිමේන්තුවක් පත් කරගන්නවා. බහුතර බලයක් තියෙන කෙනා අගමැති විදිහට පත් වෙනවා. කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. අගමැති සාමූහිකයෙන් රට පාලනය කරනවා. ඒද අග්‍රාණ්ඩුකාරවරයෙක් ඉන්නවා. බ්‍රිතාන්‍යයෙන් පත් කරපු ඩොමිනියන් නිදහසක් දෙන්නේ. කියන්නේ අර්ධ නිදහසක්. අපේ රාජ්‍ය නායකයා විදිහට අපි රජින පිළිගත්තේ නේද? අපි වෙනුවෙන් නීති හදන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පුළුවන්. අපේ අධිකරණ ඉහළම බලය තිබේ බ්‍රිතාන්‍ය ප්‍රී කවුන්සලයට. ඒ වගේ අපිට යම් අර්ධ වශයෙන් සීමා කරපු නිදහස දීලා සුද්ධ යනවා. ඊට පස්සේ ලංකාවේ මිනිස්සු මේ සුද්ධ කියලා දුන්නු පාලන ක්‍රමය 72 වෙනකන් අරගෙන යනවා. විවිධ අවස්ථාවලදී උත්සාහ කරන අලුත් ආණ්ඩු ක්‍රම හදන්න සාර්ථක වෙන්නේ නැහැ. 72 අපේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය එතුමියගේ ඡන්ද පොරොන්දුවක් සමගි පෙරමුණු ආණ්ඩුවේ එතුමිය ජයග්‍රහණය කරලා මැතිණිය තමයි 1960 අගමැති වෙන්නේ මුලින්ම. මැතිණිය තමයි ලෝකේ පළවෙනි කාන්තා අග්‍රාමාත්‍යවරිය. ඉතින් මැතිණිත් එක්ක ඉන්නවා ව්‍යවස්ථා විශාරදයක ආචාර්ය කොල්ලිනාර්ද සිල්වා. එතුමා ඉතා ප්‍රකට ව්‍යවස්ථා විශාරදෙක්. එතුමා තමයි මේ 72 පළමු ජනරජය. එතනින් ලංකාව සමූහ ආණ්ඩුවක් වෙනවා. බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වෙනවා සම්පූර්ණයෙන්ම. අපි ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවා. අපිට නිල දජයක්, ඒ කියන්නේ නිල කොඩියක්, අනිත් පැත්තෙන් නිල ගීතයක්, නේද? ජාතික ගීයක්, අපිට වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නේද? අපි නම් කරනවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියලාත් අපි නම් කරනවා නේද? ඒ විදිහට ලංකාව සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්. අපි ඒකීය රටක් බවට පත් වෙනවා. බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය ලැබෙනවා. මූලික මානව අයිතීන් පරිච්ඡේදයක් එනවා. ඒ වගේ දුර්වලතා අපි කතා කරන්න ඕනේ. නමුත් මේ ප්‍රතිසංස්කරණයෙන් අපි 100%ක්ම නිදහස් රාජ්‍යයක් වෙනවා. හැබැයි එතනින් පස්සේ මේ කැබිනට් ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයක් සහිත බලගත් විධායක ජනාධිපති ක්‍රමයක් සහිත දෙමුහුන් හයිබ්‍රිඩ් මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක් අපිට කියලා දෙනවා ජේ.ආර්. ජයවර්ධන 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව. මේක යටතේ අපිට ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න. 78 මුල් විධායකයේ මුල් ජනාධිපතිතුමාගේ බලතල 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිතුමාගේ බලතල ව්‍යවස්ථාදායකයේ කාර්යයන් පාර්ලිමේන්තුවේ තියෙන බලතල ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ මහාධිකරණයේ දිසාධිකරණ දක්වා අධිකරණ ක්‍රියාවලිය අධිකරණයේ ස්වාධීනත්වය මානව අයිතිවාසිකම් මේ සඳහා මානව හිමිකම් කොමිසමක් තියෙනවා. අනිත් පැත්තෙන් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. අනිත් පැත්තෙන් ඔම්බුඩ්ස්මන් වරයෙක් ඉන්නවා නේද? ස්වාධීන කොමිෂන් සභාව ගැන කතා කරන්න තියෙනවා. පළාත් සභා ක්‍රමයට 13 වෙනි සංශෝධනය කතා කරන්න තියෙනවා. 19 වෙනි සංශෝධනය තියෙනවා. ජනාධිපතිතුමාගේ බලතල අඩු වෙන මේ සංශෝධනය කතා කරන්න. අනිත් පැත්තේ 17 වෙනි සංශෝධනය තියෙනවා. කොමිෂන් සභා ස්ථාපිත කරපු සංශෝධනය. දැන් මේවා නිකන් එකපාර අහනකොට ඔයාලට නිකන් මේක හරි අමාරුයි. මොකද මේක ලොකු ව්‍යවස්ථාවක්, ලොකු කැපැසිටියක් තියෙන එකක්. ඉතින් මේවා ඔක්කොම මේ කොටස යටතේ අපිට කතා කරන්න තියෙනවා. එතකොට ඔන්න ඔය ටික තමයි පළවෙනි මාතෘකාවේ අපිට කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව ලංකාවේ පාර්ලිමේන්තුව අධිකරණය අපේ රටේ පක්ෂ ක්‍රමය විවිධ දේශපාලන සංවිධාන රාජ්‍ය පරිපාලන සහ ආණ්ඩුවේ ආයතන මේවා ගැනත් අපිට කතා කරන්න තියෙනවා. මේකෙන් ළමයි මෙන්න මේ මාතෘකා ටික මොනවද? පෝල් බෘක් කැමරන්, ඩොනමෝර්, සෝල්බරි 72 78 ඔය ටික හරියට ගොඩ දාගත්තොත් ප්‍රශ්න පහ ඊසිම ලියන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ පක්ෂ ක්‍රමයේ වර්ධනය වගේ ඒවා නිකන් හිතලා ලියන්නත් තියෙන ඒවා. ඒද අපේ රටේ දේශපාලන පක්ෂ කොහොමද ආරම්භ වුනේ 935 ලංකා සම සමාජ පක්ෂේ ඉඳලා වර්තමානයේ දක්වා හැදිලා තියෙන බහුපක්ෂ ක්‍රමය ගැන එහෙම මම මේවට අදාළ සියලු සටහන් ලබා දෙනවා. මම නැවත මතක් කරනවා මම සටහන් දේශනීය වෙලාවට පමණයි ලබා දෙන්නේ. PDF නිබන්ධන ලබා දෙන්න. මොකද ඒ හින්දා විවිධ ගැටලු ඇති වෙලා තියෙන හින්දා
යම් කැපකිරීමක් කරගෙන එතකොට පන්තියට එන්න සිද්ධ වෙනවා. පන්තියේ මේ ටික හොඳට අහගෙන ඉන්නවා නම් සටහන් ටික හරියට ලියා ගන්නවා නම් අනිවාර්යයෙන්ම දේශපාලන විද්‍යාවට ඒ සාමාර්ථයක් ගන්න පුළුවන් මගේ පන්තියට සම්බන්ධ වුණොත්. එහෙනම් මම මේ හඳුන්වා දීමේ දේශනාව ඇතුලේ සම්පූර්ණයෙන්ම ප්‍රස්තියකේ තියෙන කොටස් ටික සාරාංශ කරලා බොහෝම සරලව මේ කියලා දුන්නේ. මේව ඇතුලේ තව ගැඹුරු කාරණා ගොඩාක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. සටහන් ටික හොඳට ලියා ගන්න. අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලලා සටහන ලියා ගන්න. රෙකෝඩින් එක තමයි මෙතනදී ඔයාලා බලන්නේ. එතකොට මේ වීඩියෝ එක මම කිසිදු ගැටලුවක් නැතුව ගෲප් එකේ දානවා. මේ වීඩියෝ එක පොලිටිකල් කරන කණ්ඩායම් ඉන්නවා නම් දැනුවත් කරන්න, එයාලට ෂෙයා කරන්න. ඒ ෂෙයා කළා දේශපාලන විද්‍යාව කරන ඉන්න ළමයිට මේක දැනුවත් කිරීම මගේ අපේ පන්තිය ප්‍රචාරණයක් වෙනවා. ඔයාලට තමයි පුළුවන් මේ පන්තිය ප්‍රචාරණය කරන්න. අපි ලොකු උනන්දුවක් දක්වනවා ඔයාලා විසින් මේ ප්‍රචාරණය ලබා දෙයි කියලා. මොකද මගේ දේශන ශෛලිය සහ මේ කියන දේවල් ටික ඔයාලට තේරෙනවා නම් ඒ වෙනුවෙන් ඔයාලට තියෙන ප්‍රතිඋපකාරය තමයි මේ පන්තිය ප්‍රචාරණය කරලා දෙන එක. හරි. එහෙනම් හඳුන්වා දීමේ දේශනය පැයක කාලයක් තමයි මට ලබා දීලා තියෙන්නේ. ඒකෝට ඒක ඇතුලේ මම මූලික කොටස් ටික පැහැදිලි කරා. අපි ඊළඟ සතියේ ඊළඟ මාසයේ සිට පිළිවෙලට අපි දේශන ටික ඉදිරියට කරගෙන යමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්.